මැරෙන්ඩ කලින් කවුරුවන් මෙච්චර සතුටින් ඉන්නවා දැකලා තියෙනවද? මොකද මම මෝඩ රිලා ගෝතයෙක් වගේ මගේ අතේ ලේනකං ඇනගන්න. ඒ මොකද කුඩු ගහන ගෝතයෙක් වගේ මුළු දවසෙම මගේ වෙලාව ගෙවන්නේ මෙහෙමයි. මේ ඩිවයිස් එකෙන් මොකද කරන්නේ? මට කරන්න තියෙන වැඩ වෙලාවට ඉවර කරේ නැති වුණොත් මගේ අතේ ලේනකං අනින එක. ඒ බය නිසාම වැඩ කරනවා. හොඳට වැඩ කරනවා. මගේ ලක් එක කොච්චර හොඳයිද කියනවනම් කුඩු ගහනවා වගේ මම මේකටත් හුරු වුණා. සරලවම කිව්වොත් මම ආයෙත් ගෝතයෙක් වගේ හැසිරෙන්න ගත්තා. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා මාව බය කරලා වැඩ කරවන්න මීට වඩා ලොකු දෙයක් ඕනි කියලා. ඒක තමයි මම මේ වීඩියෝ එකෙන් හදන්න යන්නේ. මම වැඩ කරේ නැති වුණොත් මාව මරලා මාව විනාශ කරලා දාන පුටුවක්. මාව මරන්න ලොකු ෆෝස් එකක් ඕන. ඒකට තමයි මේක එන්නේ. මම මේ සිලින්ඩර් එකට එයා එක දුන්නම මේක මේ විදිහට එක්ස්පෑන්ඩ් වෙනවා. දැන් මේකට විතරක් මාව මරන්න බෑ. මොකක් හරි ෂාප් දෙයක් ඕන මගේ පපුව හිල් කරන්න ඕන. ඒකට මම උල් ඇන ටිකක් යකඩ බාහ් එකට වෙල්ඩ් කරලා මේක හදාගත්තා. මේක දැක්කන් පස්සේ මගේ පපුවත් එක්ක සීතල වෙනවා. හැබැයි මගේ කුඩු ගහපු මොලේට තේරෙනවා මේ පොඩි සිලින්ඩරේට මාව එක සැරේ මරන්න බෑ කියලා. ඒ නිසා මල්ලංකා ලීගලි ගන්න පුළුවන් ලොකුම සිලින්ඩර් එක ගත්තා. දැන් මේක අඩි 6ක් උස මම වගේ භාගයක් විතර ලොකුයි. ඒ කියන්නේ more power. දැන් මම මේක දඬු අඬුවට කනෙක්ට් කරලා 1 2 3 කිලෝ 25 දඬු අඬුව මේකට nothing. මම තව බර ටිකක් ඇඩ් කරොත් කිලෝ 40ක් nothing. දැන් ඕගොල්ලන්ට තේරෙන්න ඕන මේක ජෝක් එකක් නෙවෙයි කියලා. දැන් හැමතිස්සෙම මාව මේකෙන් මරන්න ඕනි කියන්නේ මොකද? අපි මැරෙන්න ලං වෙලා ඉද්දි අපේ මොලේ 100%ක් වේගෙන් වැඩ කරනවා. දැන් මේක සයන්ටිෆිකලි කිව්වොත් ඔයා විනාඩි 5ට සිගරට් පැකට් එකක් ගහනවා නම් ඔයා මැරෙන්න ලං වෙලා ඉද්දි විනාඩි 5ට සිගරට් පැකට් දෙකක් ගහන්න පුළුවන්. දැන් මේ පුටුවෙනුත් කරන්නේ same freaking day. මට මොකක් හරි ඕන මේක පුටුවට කනෙක්ට් කරන්න. ඒක හින්දා මම පුටුවට ෆ්‍රේම් එකක් ගහනවා. දැන් මගේ කුඩු ගහපු වෙල් දෙක තුනක් පාවිච්චි කරලා මේ ඔක්කොම කනෙක්ට් කරනවා. අවුරුදු 25ක් කසිප්පු බැරල් වෙල් කරපු මට මේක අල්ලන්න ඕනේ නැහැ. මම දන්නවා මේක හයියට තියනවා කියලා. මගේ මොලේ කොච්චර ලොකුද කියනවා නම් මගේ මොලේට තේරුණා මට දැන් මේක ඉඳ ගන්න බෑනේ කියලා. මට නෝමල් විදිහට ඉඳ ගන්නත් බෑ. මගේ ලොකු මසල්ස් හින්දා යටින් රිංගලා ගිහිල්ලවත් ඉඳ ගන්න බෑ. ඉතින් ඒකට මම ජීනියස් විදිහක් හොයාගත්තා. මම සිලින්ඩර් එක කොහොම හරි පුටුවට කනෙක්ට් කරා. 1 2 3 මගේ පපුවත් එක්ක දනා දැන්න. දැන් මේ පුටුව වැඩ කරවන්න මෝඩෙක් වගේ බටනයක් ඔබෝ බින්දලා මේක කරන්න බෑනේ. ඒකට ඉලෙක්ට්‍රික් මොකක් හරි දෙයක් ඕන වෙනවා. මුලින්ම අපිට වැල්ව් එකට පවර් එක ඔන් ඔෆ් කරන්න හදන්න ඕන. ඒකට මම MOSFET එක පාවිච්චි කරනවා. ඒක වැඩ කරවන්න අපිට රෙසිස්ටර්ස් ඕන. මට දැන් කියවලාම එපා වෙලා තියෙනවා. fuck the explanation. කුඩු ගහන අපිට මීට වඩා වැදගත් දේවල් තියෙනවා. දැන් මම ටයිපින් ටෙස්ට් එක පාවිච්චි කරලා මේ පුටුව ටෙස්ට් කරන්න යනවා. මම දන්නවා විනාඩියට වචන 30ක් කියන්නේ මම හැමෝටම වඩා උඩින් ඉන්නේ කියලා. ඒ වුණාට මට තව උඩට යන්න ඕන. ඉතින් මම මේ පුටුව පාවිච්චි කරලා විනාඩියට වචන 100ක් ටයිප් කරන්න යන්නේ. සරලවම කිව්වොත් මම විනාඩියට වචන 100ක් ටයිප් කරේ නැති වුණොත් මේකෙන් පුටුවට සිග්නල් එක යවනවා මාව එතනම මරන්න කියලා.
දැන් මගේ අති මයික් එක තියෙන්නේ මේ ස්පෙෂල් මොමන්ට් එක කමෙන්ටේට් කරන්න. හොඳට නම් මෙයා බැලුවොත් කකුල වටේ තියෙනවා. දාහනියෙන් පෙන්නන්න මෙයා කොච්චර කන්ෆිඩන්ට්ද කියලා. අනික මොන බූරු යකාද පුටුවට උඩින් ඇවිල්ලා ඉඳගන්නේ. එනිවේ කීබෝඩ් එක කකුලේ උඩ උණ පිස්සු යකේ. ඔයගොල්ලන්ට පේනවා දැන් මේ කොයි අතරද යන්නේ කියලා. Okay, I'm gonna count down. 1, 2, 3. Allahu Akbar. Dear, I want to apologize for the stuff I did last year. I've been thinking about it a lot. You didn't deserve it. I wish I could have a do-over. I would be nicer. I hope you don't remember how mean I was when you're 80 years old. Have a nice life. Oh!